හොඳයි. අපි අද දවසේදී වෛද්‍ය කතා බහත් එක්ක ඔබව එක්කාසු කරගන්න සූදානම් වන මොහොතේදී මානව පරිණාමයේ මහා සොඳුරුම තොටිල්ල මගේ ගර්භාෂය අපි මේ හා ආශ්‍රිතව බැඳුණු විවිධ කාරණා පිළිබඳව තමයි රෝගී තත්ත්වයන් සහ ඒවා සුව කළ හැකි ආකාරයන් පිළිබඳව තමයි අද දවසේදී සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රාගම රෝහලේ චමින්ද මාතට වෛද්‍යතුමා අපිත් එක්ක අදත් ඉන්නවා. අයවන් ඩොක්ටර්. අයබෝන්. ගර්භාෂය අපි අහනවා අපිට ගොඩක් ඊට පස්සේ දැන් කාන්තාවන් සම්බන්ධයෙන් අහන ගර්භාෂයත් එක්ක ඇතිවන ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට ටිකක් වයස්ගත වෙද්දී අපි අහන ප්‍රධානතම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම මොකක්ද ડોක්ටර් ගර්භාෂය ආශ්‍රිතව මේ කාලෙදී වැඩිපුර දකින්න තිබෙන විවිධ සංකූලතා නැත්නම් රෝග වගේ දේවල් මොනවද වැඩිපුරම තියෙන්නේ? ගර්භාෂය ගත්තම තමයි අපි දන්න කාන්තාවකගේ දරුවෙක් පිළිසිඳ ගත් අවස්ථාවේ නම් ප්‍රසූතිය දක්වා වර්ධනය වීම තමයි මේ ගර්භාෂයේ ප්‍රධාන කාර්යය. එතනින් එහාට ගත්තම මේක නිසා ඇතිවෙන ගොඩක් රෝග තත්ත්වයන් හින්දා කාන්තාවන් පීඩා විඳිනවා. සමහර වෙලාවට අපි දන්න උසස් වීම කාන්තාවකගේ උසස් වීම ගොඩක් වැඩිපුර ප්‍රමාණයක් යනවා. ඒ කියන්නේ උසස් වීමත් එක්ක රුධිර වහනය ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම උසස් වීම එක්ක අධික වේදනාවක් ඇති වෙන මේ රෝග ලක්ෂණ දෙක තමයි මේ ගර්භාෂය නිසා ඇතිවෙන රෝග තත්ත්වයන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණ. ඒ කියන්නේ උසස් වීමත් එක්ක අධික ලෙස රුධිර වහනයක් වෙනවා නැත්නම් අධික වේදනාවක්. ඒ වගේම මේ ගර්භාෂය තුල ඇතිවන ගෙඩිය. තිබෙන ෆයිබ්‍රොයිඩ්ස් ගෙඩි කියන එක ඉතාමත්ම සුලභ දෙයක්. සාමාන්‍යයෙන් කාන්තාවන් 4 දිනක් ගත්තොත් එක්කෙනෙකුට විතර මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි තියෙනවා. ඒතර මේ නිසාත් ඇතිවන සමහරවිට රෝග ලක්ෂණ තියෙනවා. අර කලින් කිව්වා වගේ රුධිර වහනය වැඩි වෙනවා වෙන පුළුවන්. එහෙම නැත්නම් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ගෙඩිය විශාල වෙනකොට උදරය විශාල වෙනවා වගේ දේවල්. මේ වගේ රෝග ලක්ෂණ තමයි ගර්භාෂය නිසා ඇතිවන ප්‍රධාන ගැටලුව. ඒකට මේ දවස්වල කියලා ගත්තත් හැමදාම ගත්තත් සාමාන්‍ය ගර්භාෂය නිසා වැඩිපුරම ඇතිවෙන රෝග තත්ත්වය තමයි ෆයිබ්‍රොයිඩ්ස් කියන්නේ. හරි. ඇත්තටම දැන් අපි බොහෝ දෙනෙක් එක්ක කතා බහ කරනකොට බොහෝ දෙනෙකින් අපිට අර ලැබෙන ආශ්‍රයන් එක්ක ලැබෙන සමහර මතවාදත් එක්ක දිහා බැලුවාම බොහෝ විට දකින්න තියෙන කාරණා කියන්නේ කාන්තාවන් සම්බන්ධයෙන් තිබෙන සුලභම රෝගයක් බවට නැත්නම් වුන්ට වේදනාවෙන් පෙළෙන කාරණාවක් බවට මේ ගර්භාෂය ආශ්‍රිත තත්ත්වයන් අනිවාර්යෙන්ම බලපාලා තියෙනවා. අපි මේ පිළිබඳව තමයි ඒ නිසා තමයි අද දවසේදී මේ මාතෘකාවට වැඩි ඉඩකඩක් ලබා දෙන්න තීරණය කළේ. මොකද නිවසේ සිට අපිව අසන අපිව බලන අපිව වින්දනය කරන ඔබට බොහෝ විට සංවේදී ප්‍රශ්නයක් මේ වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරන නිසා. හරි. ඔසප් චක්‍රත් ඔසප් වීමත් එක්ක අධික ලෙස රුධිරය වහනය වීම ඒත් එක්කම දැඩි වේදනාවක් මතුවීම. මේ කාරණා දෙකත් එක්ක මතුවන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරමින් හිටියේ. යම්කිසි කෙනෙක් හඳුනා ගන්නවා දැන් මේ වගේ තත්ත්වයක් තියෙනවායි කියලා. ડોක්ටර් ඊට පස්සේ ඇත්තට මොකද්ද කරන්න ඕනේ? අපි දැන් ගර්භාෂයේ ගැටලුවක් හඳුනාගත්තම පළවෙනි දේ තමයි වෛද්‍යවරයෙක් හමු වෙලා මේකට ඖෂධ ප්‍රතිකාර හෝ ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම. අපි බොහොමයක් ගැටලු මුල් අවස්ථාවේදී අපිට ඖෂධ ප්‍රතිකාර මගින් පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ වෙලාවක ඔබේ පවුලේ වෛද්‍යවරයා හරි එහෙම නැත්නම් නාරි ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වුණාම ඔබට ඖෂධ ප්‍රතිකාර දෙනවා. මේ ප්‍රතිකාර එක්ක මේ රෝග ලක්ෂණ සමනයටපත් වෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් තවත් සුළු ප්‍රතිශතයක් කාන්තාවන් ප්‍රතිකාර වලින් රෝග ලක්ෂණ පාලනය කිරීමට නොහැකි තත්ත්වයට වෙනවා. සමහරට වේදනාව අධික වේදනාව කොතරම් ප්‍රතිකාර ගත්තත් සුව වීමක් නැහැ. ඒ වගේම සිරුරේ ලේ ප්‍රමාණය අඩු වෙනකන් ඔසප් වීමත් එක්ක අධික රුධිර වහනයක් තියෙනවා. මේ වගේ තත්ත්වයකට ආවම එහෙම නැත්නම් ගර්භාෂය පිළිකාවක් හරි. ඊට විශාල ගර්භාෂය ගෙඩියක් වගේ තත්ත්වයකට ආවම අපි නිර්දේශ කරන ප්‍රතිකාර ක්‍රමය තමයි මේ ගර්භාෂය ඉවත් කරන්න කියලා. ඉවත් කරන එක අපි ශල්‍ය කර්මයක් මගින් තමයි මේ ඉවත් කිරීම සිදු කරන්නේ. ડોක්ටර් දැන් එහෙම කිව්වම කෙනෙකුට ශරීරයෙන් කොටසක් ඉවත් කරන කියලා කිව්වම අපේ හැයට හරි ටිකක් හිතට යම්කිසි චකිතයක් එක්කස් වෙනවනේ. ඒක හරි ඒක සාධාරණයි. නිකන් හරි නිකන් තේරුමක් නැති ප්‍රශ්නයක් දන්නේ වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. ගර්භාෂයේ අපි දන්නවා අර කිව්වා වගේ දරුවෙක් පිළිසිඳගත් මොහොතේ සිට ලෝකෙට එළිය දකින්න තුරු දරුවෙක් ඉන්න හොඳම සනීප සුව පහසුම තැන. දරුවෙක්ට මේ ඉඩකඩ නිර්මාණය කිරීම විතරමද ගර්භාෂයෙන් ඇත්තටම තියෙන්නේ වෙන කිසිම ශරීරයට වෙන කිසිම සම්බන්ධයක් නැද්ද? ඇත්තටම මානව පරිණාමයේදී මේ ගර්භාෂය හැදිලා තියෙන්නේ මේ කාර්යයට තමයි. ඒ කියන්නේ දරු පිළිසිඳ ගැනීම සහ ඒ පිළිසිඳ ගැනීමට සුදුසු පරිසරය නිර්මාණය කිරීම කියන තමයි මේ ගර්භාෂයේ ප්‍රධාන කාර්යය. ඊළඟට දරු පිළිසිඳ ගැනීමේ සිට ප්‍රසූතිය දක්වා දරුවාගේ වර්ධනය පෝෂණය සැපයීම. ඒතකොට අර මං කලින් කිව්වා දරු පිළිසිඳ ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න.
ඒකෙදි තමයි මේ මාසයක වරක් ඔසප් වීම සිදුවන්නේ. ගර්භාෂය ඇතුළත බිත්තිය මාසකට වරක් බිඳිලා නැවත අලුතින් සැකසීමක් සිදු වෙන්නේ. මේ සියල්ල සිදු වෙන්නේ දරු පිළිසිඳ ගැනීමට අවශ්‍ය පරිදි ගර්භාෂය ඇතුළත පරිසරය සකස් කරගන්න. එතකොට මේ කාර්යයන් දෙක අවසන් වුණාට පස්සේ කියන්නේ ඔබ දරු පිළිසිඳ ගැනීමක සිදු වුණාට පස්සේ සාමාන්‍යයෙන් දරුවන් බිහි කරලා අවසන් වුණාට පස්සේ මේ ගර්භාෂයට විශේෂිත වූ කාර්යයක් නැහැ. මේ මාසකට වරක් ඔසප් වීම සිදුවීමට හැරෙන්න. ඒ නිසා තමයි අපි කියන්නේ ගර්භාෂයේ රෝග තත්ත්වයක් තියෙනවා නම් අපිට මේ ගර්භාෂය ඉවත් කරලා මේ රෝග තත්ත්වය සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. ඒ වගේම ඒ නිසා සිරුරට හානියක් වන්නේ නැහැ. ගර්භාෂය නැති වූ නිසා ඔබට සිරුරේ හෝමෝන පද්ධතියට හෝ වෙනත් කිසියම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් බහුලව තියෙන මතයක් තියෙනවා මේ ගර්භාෂය අයින් කරාට පස්සේ සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය නැති වෙනවා, වයසට යෑම ඉක්මන් වෙනවා මේ වගේ දේවල්. ඒකත් හේතුවක් තියෙනවා එහෙම කියන්න. මොකද සමහර අවස්ථාවන් තියෙනවා මේ ගර්භාෂයත් එක්ක ඩිම්බකෝෂ දෙක ඉවත් කරොත් මේ සියලුම රෝග ලක්ෂණ එනවා. මොකද ඩිම්බකෝෂ දෙකෙන් තමයි කාන්තාවකගේ ඉස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක නිපදවන්නේ. මේ හෝමෝන දෙකෙන් තමයි කාන්තාවගේ සමී ස්වභාවය පවත්වා ගන්න, හිසකෙස් නිවැරදිව නිසි ලෙස පවත්වා ගන්න, මේ සියලුම තරුණ බව පවත්වාගෙන යන්නේ මේ ඉස්ට්‍රජන් කියන හෝමෝනය. අපි ඉස්ට්‍රජන් හෝමෝනය නිපදවන ඩිම්බකෝෂ ඉවත් කරොත් එතකොට කාන්තාව ඉක්මනින් වයසට යනවා. අර සියලුම රෝග ලක්ෂණ අතුරු ආබාධ ඇති වෙනවා. ඒ නිසා අපි දැන් අපි කිසිම පිළිකාවක් වගේ හේතුවකට නැතුව ගර්භාෂය ඉවත් කරනවා නම් අපි ඩිම්බකෝෂ ඉවත් කරන්නේ නැහැ. එතකොට අර ඩිම්බකෝෂ පුරුදු විදිහටම ක්‍රියාකාරී වෙන නිසා අර රෝග ලක්ෂණ ඇතිවන්නේ නැහැ කාන්තාවක. අර තේරුමක් නැති ප්‍රශ්නයක් විදිහට මම ඇහුවේ ඔන්නෝක තේරුම් බේරුම් කරගන්න ඕනකම තියෙන නිසා. මොකද සමහර ඔකත් එක්ක පටලැවීමක් ඉන්නවා. අර කිව්වා වගේ මේ ඉවත් කළාට පස්සේ අපිට විවිධාකාරයේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙයි කියලා. හරි. වෛද්‍ය නිර්දේශයක් එනවා දැන් ගර්භාෂය ඉවත් කළ යුතුයි කියලා. ඒක කරන්න එකම එක ක්‍රමයේද තියෙන්නේ, විවිධ ක්‍රම තිබෙනවද? ඒ තියෙන තත්ත්වයක් එක්ක ඒක තීරණය වෙනවද? කොහොමද ඒක තත්ත්වය? ඒක ගොඩක් කරුණු මත තීරණය වෙනවා. නමුත් එක ක්‍රමයක් නෙමෙයි මේ ගර්භාෂය ඉවත් කරන්න තියෙන්නේ. ඔබ හිතන්න පුළුවන් ගර්භාෂය ඉවත් කරනවා කිව්වම අර සිසේරියන් සැත්කමක වගේ විශාල කැපුමක් යොදලා සිදු කරන ශල්‍ය කර්මයෙන් පමණයි මේ ගර්භාෂය ඉවත් කිරීමට තිබෙන්නේ කියලා. එසේ නොවේයි. දැන් නවීන තාක්ෂණ ක්‍රමත් එක්ක අපිට දියුණු තාක්ෂණ ක්‍රම පාවිච්චි කරනවා ගර්භාෂය ඉවත් කරන්න. ඒකෙදි එකක් තමයි අපි මේ ලැපරොස්කෝපි ශල්‍ය කර්ම කියන ක්‍රමය. මේකෙදි ඉතාමත්ම සියුම් ශල්‍ය උපකරණ අපි යොදාගන්නේ. සෙන්ටිමීටරයක මේ කැපුමක් තමයි විශාලතම කැපුම වෙන්නේ. ඒතර උදරයේ තියෙන සෙන්ටිමීටරයක කැපුම. ඒ තුලින් ඇතුල් කරන අපේ කැමරාවක් ඇතුල් කරනවා ලැපරොස්කෝප් කියන කැමරාව. ඒ වගේම අනිත් සියුම් ශල්‍ය උපකරණ ඇතුල් කරලා මේ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය අපිට සිදු කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ක්‍රමයට ශල්‍ය කර්මය සිදු කරාම කාන්තාවට ඇතිවන වේදනාව අර සෙන්ටිමීටරයක කැපුම නිසා ඇතිවන වේදනාව. ඒතර ඉතාමත්ම ඉක්මනින් සාමාන්‍යයෙන් උදේ ශල්‍ය කර්මය සිදු කරාම හවසට මේ කාන්තාවට නැගිටලා ඇවිදලා සාමාන්‍ය වැඩ කටයුතු කරන්න පුළුවන් තත්ත්වයට පැමිණෙනවා. ඒ වගේ ඉතා ඉක්මනින් සුව වීමට ශල්‍ය කර්මයෙන් පසු නැවත ක්‍රියාකාරීත්වයන් සියලුම දේවල් ආරම්භ කිරීමට හැකියාව තියෙනවා මේ විදිහට අර දියුණු තාක්ෂණ ක්‍රම පාවිච්චි කරලා ලැපරොස්කෝපි ක්‍රමයට ශල්‍ය කර්මය සිදු කරනකොට. ඒක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි අපි කියනවා යෝනි මාර්ගයේ හරහාම මේ ගර්භාෂය ඉවත් කරන්න පුළුවන්. එහෙම වුණොත් අර සෙන්ටිමීටරයක කැපුමක් අවශ්‍ය වන්නේ නැහැ. එතකොට සිදු කරන්නේ යෝනි මාර්ගයේ ඉහළ කෙළවරෙන් සිදු කරන කැපුමක් මගින් ගර්භාෂය අයින් කරන. එතකොට පිටතට පෙනෙන කිසිම කැපුමක් නැහැ. ගර්භාෂය අයින් ඉවත් කරන්නේ ඒ විදිහට ඉවත් කිරීමේ හැකියාව සෑම අවස්ථාවකම නැහැ. මොකද යෝනි මාර්ගය හරහා පිටතට ගත හැකි ප්‍රමාණය කුඩා ගර්භාෂයක් නම් තමයි අපිට ඒ ක්‍රමයට ගන්න පුළුවන්. ඒ වගේම ඇතුළත ඇලීම් වගේ මොනවත් සංකූලතාවයක් නැති අවස්ථාවක් තමයි අපිට ඒ ක්‍රමයට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම අවස්ථාවක ඒ විදිහට ශල්‍ය කර්මය සිදු කරාම කාන්තාවට විශේෂිත වාසියක් තියෙනවා. එම ශල්‍ය කර්මයට සිහි නැති කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අපි සිසේරියන් සැත්කමකදී වගේ කොන්දට පිට කොන්දට විදින නික්ෂේපන ಔಷධයක් මගින් හිරිවැටීමට ලක් කළා තමයි ඒ ශල්‍ය කර්මය සිදු කරන්නේ යෝනි මාර්ගයේ හරහා ගර්භාෂය ඉවත් කිරීම. එතකොට අර ගොඩක් අර සිහි නැති කිරීම නිසා සාමාන්‍ය කාන්තාවන් බිය වෙනවනේ සිහි නැති කරනකොට මොකද වෙන්නේ කියලා. එහෙම ගැටලුවකුත් නැතුව මේ ශල්‍ය කර්මය කරන්න හැකියාව තියෙනවා. මේ විදිහට අපි ප්‍රධාන ශල්‍ය කර්ම ක්‍රම 3ක් තියෙනවා ගර්භාෂය ඉවත් කරන්න. ඒ අතරින් සාමාන්‍යයෙන් වඩාත්ම සුදුසු විදිහට අපි නිර්දේශ කරන්නේ මේ ලැපරොස්කෝපි ශල්‍ය කර්මය. මොකද ඒකෙදි සංකූලතා අඩුයි. ඒ වගේම ඕනම සංකීර්ණ ශල්‍ය කර්මයක් අපිට ලැපරොස්කෝපි විදිහට සිදු කිරීමේ හැකියාව තියෙනවා. පුරුදුම වචනයක් ඊට පස්සේ එන්නේ අතුරු ආබාධ වගේ දෙයක් නැද්ද කියන එක. මේක තමයි ඊළඟට බොහෝ දිනෙක අහන්නේ. සමහරවිට මේ හොඳ හැටි දන්නවා කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් පුරුද්දව ගන්නවා. මේක කිරුවට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ නේද කියලා. අපි ගැන කතා කරමු.
වෙලාව බැලුවට පස්සේ. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. ඇත්තන ඩොක්ටර් එහෙම සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුළුවන්ද? ඕනම ශල්‍ය කර්මයක අතුරු ආබාධ තියෙනවා. ඒ කියන්නේ අතුරු ආබාධ නැත්නම් අපි ශල්‍ය කර්මයක් නොකර ඉන්නවා. ඒ නිසා ඕනම ශල්‍ය කර්මයක අතුරු ආබාධ තියෙනවා. නමුත් මේ අතුරු ආබාධ ගත්තම අපි තෝරගන්නේ මේ අතුරු ආබාධ අඩුම ශල්‍ය ක්‍රමය. එතකොට ඒ මගින් තමයි අපි අතුරු ආබාධ අවම කර ගැනීමට තමයි සාමාන්‍ය ශල්‍ය කර්මයකට නිර්දේශ කරම් උත්සාහ කරන්නේ. අතුරු ආබාධ ගැන කතා කරන ප්‍රධානම දේ තමයි මේ අතුරු ආබාධ ඇතිවීම සහ ඒ අතුරු ආබාධ ඇතිවීමට ඇති අවධානමත් එක්ක අපි සංසන්දනය කරන්නේ මේක කරේ නැත්නම් රෝග තත්ත්වය නිසා කොතරම් ගැටලුවකට කාන්තාව මුහුණ දෙනවද කියලා. මේ දෙක සංසන්දනය කරලා වඩාත් සුදුසු පැත්ත, ඒ කියන්නේ රෝග ලක්ෂණ වලට වඩා අතුරු ආබාධ අඩු නම් අපි ඒක තමයි තෝරගන්නේ. එහෙම ගත්තට පස්සේ දැන් ගර්භාෂයවත් කරන ශල්‍ය කර්මයේදී අපි මේ අතුරු ආබාධ අඩුම ක්‍රමය තියෙන්නේ මොකද්ද කියලා හොයාගන්න. එහෙම බැලුවම ලැපරස්කොපි සැත්කමකට ගත්තම සාමාන්‍යයෙන් අර අතුරු ආබාධ විදියට රුධිර වහනය කියන එක ඉතාමත්ම අඩුයි ලැපරස්කොපි සැත්කමකදී. ඊළඟට ශල්‍ය කර්මයෙන් පසු ඇතිවන වේදනාව ඉතාමත්ම අඩුවෙන් අපිට කරන්න පුළුවන් වෙන්නේ ලැපරස්කොපි ශල්‍ය කර්මයක්. ඒ වගේම තුවාලවල ආසාදන. මේවා තමයි ප්‍රධාන අතුරු ආබාධ රෝග. මේ කියන්නේ ඕනම සැත්කමක තියෙන ප්‍රධාන අතුරු ආබාධ තමයි අධික රුධිර වහනය, වේදනාව සහ තුවාල ආසාදනය. මේ කියන අතුරු ආබාධ තුනම අපි ලැපරස්කොපි සැත්කමක් කිරීම මගින් ඉතාමත්ම අවම කරගන්න පුළුවන්. ඒතර අතුරු ආබාධ නැත්තේ නැහැ. අතුරු ආබාධ අඩු කර ගැනීමට අපිට තාක්ෂණික ක්‍රම දැන් තියෙනවා. ඒත් ඒකම දැන් සාමාන්‍ය අපි දන්න ඔපරේෂන් එක කළාට පස්සේ කෙනෙක් කියනවා ඉස්සර වගේ බෑ. ඔපරේෂන් එක කරලා ඉන්නේ. ඒ නිසා කළ යුතු අර විවිධ බක් පිළිවෙත් වගේ විවිධාකාරයේ අපි අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තිබෙනවා. සාමාන්‍යයෙන් ගර්භාෂය ඉවත් කළ කාන්තාවගේ. තමන් ඊට කලින් අර කළ සුපුරුදු චර්යා රටාවම ජීවන චර්යාවම මේ විදිහට පවත්වාගෙන යන්න පුළුවන්ද? නැත්නම් ටිකක් පරිස්සම් වෙන්න ඕනේද? මොන වගේ දේවල්ද අනුගමනය කරන්න ඕනේ? ඒකත් තීරණය වෙන්නේ අපි අර මොන ක්‍රමයකටද මේ ශල්‍ය කර්මය සිදු කරන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි අර සිසේරියන් සැත්කමක් වගේ කැපුමක් යොදලා ශල්‍ය කර්මයක් කරොත් අපි කියන සති 6ක විතර කාලයක් පරිස්සම් වෙන්න ඕන කියලා, බර ඉස්සීමෙන් වැළකින්න ඕන. මේ වගේ ප්‍රවේශම් වෙන්න ඕන කියලා. මොකද ඒ කැපුම එක්ක උදර බිත්තියේ තිබෙන කැපුම සුව වීමට යම්කිසි කාලයක් අවශ්‍ය නිසා. නමුත් අර මම කලින් කිව්ව විදිහට ලැපරස්කොපි සැත්කමකට යනවා නම් මම සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ ඊළඟ දවසේ මොනවත් සාමාන්‍ය ගෙදර වැඩ, එදිනෙදා වැඩ කටයුතු, පඩි නගින්න, මේ වගේ සියලුම දේවල් කරගන්න පුළුවන්. සති 2ක් වෙනකොට සාමාන්‍ය ව්‍යායාම උනත් කරන්න පුළුවන්. ඒ කියන්නේ බර වැඩ කරන්න කියලා කිසිම ගැටලුවක් නැහැ. ලැපරස්කොපි සැත්කමකින් ගර්භාෂය ඉවත් කරාට පස්සේ සති 2ක් වෙනකොට කාන්තාව පුරුදු පරිදි සාමාන්‍ය එදිනෙදා කරපු සියලුම දේවල් සාමාන්‍ය විදිහටම කරන්නට හැකියාව තියෙනවා. හොඳයි. ඒ ශල්‍ය කර්මෙන් පස්සේ ශල්‍ය කර්මයකට කලින් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ සමහර චර්යා රටාවන් නිසා අපි කරන කියන දේවල්, අපි කන බොන දේවල්, අපි මොනවාම හරි දෙයක් නිසා මේ ගර්භාෂය ඉවත් කිරීම වගේ තත්ත්වයක් අපිට ඇති වෙන්න පුළුවන් කියලා. මේක මේ ශරීරය ඇතුළෙන්ම නිකම්ම හැදෙන එකක් නැත්නම් අපි සමහර කරන කියන දේවල් නිසා ඇති වෙන තත්ත්වයක්ද? ඔව්. අපි ගත්තම මේ ගර්භාෂය ඉවත් කරනවා කියන එක එකම හේතුවකට නෙමෙයිනේ අපි කරන්නේ. සාමාන්‍ය මේ ෆයිබ්‍රොයිඩ්ස් කියන දේ ඇති වෙන්න එහෙම විශේෂිත වූ චර්යා රටාවක් බලපාන්නේ නැහැ. බොහෝ දෙනෙකුට තියෙන දෙයක්, ඒක සමහර කාන්තාවන්ට වැඩිපුර අවධානම තියෙනවා. ඒ වගේම අනිත් රෝග ලක්ෂණ ගත්තම අපි ගර්භාෂය ඉවත් කරන්නට වෙන්නේ ගර්භාෂයේ රෝග තත්ත්වයක් උත්සන්න වුණ අවස්ථාවේදී. සමහර රෝග ලක්ෂණ තියෙනවා අපිට පාලනය කරගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කලින් වෛද්‍යවරයෙක් හමු වුණා නම් මේ රෝග ලක්ෂණ ඔසපීම එක්ක අධික රුධිර වහනය, වේදනාව වගේ රෝග ලක්ෂණයකට ඔබ කලින් වෛද්‍යවරයෙක් හමු වුණා නම් ඒකට අවශ්‍ය පරිදි ප්‍රතිකාර ලබා ගත්තා නම් සමහර කාන්තාවන්ට හැකියාව තියෙන මේ ශල්‍ය කර්මයකට යොමු වීම වළක්වාගෙන රෝග ඖෂධ ප්‍රතිකාර වලින් පමණක් මේක පාලනය කරගෙන සිටින්න. ඔව්. ඒ නිසා රණීය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්නකම් බලන් ඉන්න නැතුව අදාළ වෛද්‍ය නිර්දේශය මත ක්‍රියාත්මක වුණොත් ප්‍රශ්නේ බැරෑරුම් නොවෙන්න පුළුවන්. බොහොම ස්තුතියි නාරිහා ප්‍රසව විශේෂඥ වෛද්‍යතුමන්ට අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වුණාට චාමින්ද මාතොට වෛද්‍යතුමා තමයි අපිත් එක්ක අද දවසේදී සාකච්ඡා කළේ. මේ ගැන තවදුරටත් දේවල් දැනගන්න අවශ්‍ය නම් සහ ඔබට මේ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර ක්‍රමවේද ලබා ගන්න පුළුවන් වටපිටාව හදලා දෙන්නේ ආසිරි සෙන්ට්‍රල් නොරිස් කනල් පාර කොළඹ 10 අංක 114 පිටා තිබෙන්නේ. ඒත් එක 076යි 424යි 0824න් ඔබට වැඩිදුර තොරතුරු කතා බහ කළ හැකියි. නැවතත් වෛද්‍යතුමන්ට ස්තුතියි. එhmenan ප්‍රිය හිතවතුනි ඔහොම ඉන්න. අපි ඊළඟට මොනවද ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ? ඒ ප්‍රශ්නේ ඔහොම පොඩි වෙලාවක් හිතේ තියාගෙන ඉක්මනින්ම අපි විසඳන නිසා.
BioClean Tiles සහ Surface Cleaner.